අයිබෝන් සියලුම දෙනාට මේ වීඩියෝගෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද පාට පොතක් පොඩි කෙනෙකුට දෙන්න පුළුවන් විදියට පාට කරන පොතක් හදාගන්න විදිය ගැන තමයි මේ වීඩියෝගෙන් කියලා දෙන්න හදන්නේ. හරි මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේ විදියට කස්ටම් සයිස් කියන තැනට ගිහිල්ලා අපි හදාගන්න පේජ් එකේ සයිස් එක තෝරගන්න එක. මෙන්න මේ විදියට අවශ්‍ය ප්‍රමාණ දාන්නම්. ඔකට ඩිස්ප්ලේ එකේ පේනවා සයිස් එක කොහොමද කියලා. කළා මෙන්න මෙතන ක්‍රියේට් කියන තැනට ක්ලික් කරන්න. එතකොට අපිට අවශ්‍ය කරන අලුත් පිටුව මේ විදිහට ලෝඩ් වෙනවා. ඊළඟට කරන්න තියෙන්නේ අපි මේ ලෝඩ් කරගත්ත අලුත් පිටුවට මෙන්න මේ විදිහට වල පේනවා ඇති මම රූල් එක මෙතනින් හදාගෙන තියෙනවා. ඔයාලගේ Canva එකේ රූල් එක පේන්නේ නැත්නම් මේ විදිහට ෆයිල් වලට ගිහිල්ලා setting කියන තැනට ගියාට පස්සේ මෙන්න මෙහෙම show rule and guideline කියන එක දෙන්න. ඒක ටික් එක දුන්නාට පස්සේ ඔයාලට මේ විදිහට රූල් එක වලට පෙන්වන්න පටන් ගයි. මොකද මේක රූල් එක අනිවාර්යෙන් ඕන වෙනවා අපි මේ කරන වැඩේට. ඊට පස්සේ මෙන්න මේ විදිහට රූල් එක පේනවා ලයින් එක උඩට ගියපම අපේ ඇරෝ එක වෙනසක් වෙනවා. කළා මේ විදිහට ක්ලික් කරාගෙන ලයින් එක මේ විදිහට පහළට ඇදගෙන ඇවිල්ලා හරියට මැදට වෙන්න තියන්න. අනිත් පැත්තට මම ඒ දේ මේ විදිහටම කරන්න. ඔයාලට පේනවා ඇති. මේ විදිහට ආවට පස්සේ ඔටෝමැටිකලි අපිට හරියටම සෙන්ටර් එක කියන්නේ මැද කියන තැන හරියට මෙයා ඔටෝමැටිකලි අරන් දෙනවා. එතන ගිහලා මේ විදිහට ලයින් එක අතරින්න. ඊට අමතරව මම දැන් මේක බෙදා ගන්න ඕනේ තව කොටස් වලට. ඉතින් මේ විදිහට මම left side එකට ගිහිල්ලා මේ විදිහට අර කලින් කරා වගේම අපිට අවශ්‍ය ලයින් ගානක් ගෙනල්ලා දාගන්න පුළුවන්. මේ විදිහට සෙන්ටර් වෙන විදිහට ඔයාලා හදාගන්න. මෙන්න මේ ප්‍රමාණයට තියන්න. ඒ වගේම තව ලයින් එකක් ගෙනල්ලා දාන්න ඕනේ. ඒකත් අර කලින් කරා වගේම ගෙනල්ලා ඉවරලා ඇඩ්ජස්ට් කරගන්න හරියටම ඔයාලට අපි ගත්ත ප්‍රමාණය අනුව හරියට බැලන්ස් වෙන විදිහට හදාගන්න. හරි මේ විදිහට තමයි දැන් මම හදාගත්ත එක ඔයාලට පේනවා ඇති. මෙතනින් එහාට අපි කරන්න තියෙන්නේ මේ හදාගත්ත ලයින් ටික දැන් මේ කොටු වලට වෙන කරලා තියෙන ටික අපි වෙන වෙනම හදාගන්න ඕනේ. අපි හදාගන්න මිනි කලරින් බුක් එකක් නේ. ඉතින් මේකේ සයිස් එක අපි වෙනස් කරගන්න ඕනේ. අපිට පේනවා මම යනවා එලමන්ට්ස් වලට. එලමන්ට්ස් වලට ගිහලා මේ ෂේප් වලින් මෙන්න මේ ෂේප් එකක් තෝරලා අරගෙන මේක මම අර කලින් හදාගත්ත අපි දැන් මේ හදලා තියෙන මෙන්න මේ කොටුවකට බැලන්ස් වෙන විදිහට. ඒ කියන්නේ මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පිටුවට බෝඩර් එකක් ඇඩ් කරගන්න. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට වර්ධනවට එන්න වෙත් කළා. හරි. මේ අපි සිලෙක්ට් කරගන්න කොටස විතරක් හරියට මෙජස් කරගන්න තියෙන්නේ. කළා මෙතනින් පහළට ඇදලා ඉවරලා අපිට අවශ්‍ය ප්‍රමාණය හදාගන්නයි තියෙන්නේ. හදාගෙන ඉවරලා හරිම ලේසි එකක් හදාගත්තට පස්සේ මේකේ අපිට සිලෙක්ට් කරලා මේකේ කොපියක් ඒ කියන්නේ මේකේ ඩුප්ලිකේට් එකක් ගන්න තියෙන්නේ. ඩුප්ලිකේට් එක අරගෙන එහා පැත්තේ මෙන්න මේ විදිහට වෙනස් කරගන්න තියෙනවා. මම මේක වීඩියෝ හෝඩ් කරන්නම් ඔයාලට පේනවා. හරි අපි දැන් මෙන්න මේ විදිහට ලයින් ටික ඔක්කොම හදලා ඒක ඇතුලේ මේ විදිහට අපිට ඕන විදිහට බෝඩර් එක හදාගන්න මේ කොටු ටිකත් අපි ඇතුළත් කරලා ඉවරයි. මේ හිස් පිටුවක් තියෙන්නේ මට මේක කවර් පේජ් එක විදිහට හදාගන්න ඕන නිසා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි මේ ගත්ත ෂේප් වලින් ගත්ත මේ කොටුව ඒ කොටුවේ කලර් එක වෙනස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඉවරලා එතන තමයි පේන අලු පාට තියෙන්නේ. අලු පාට අයින් කරලා මම මේක සුදු පාට කරනවා. ඒ විදිහට ඊටු ටිකටත් කලර් එක වෙන මාරු කරගන්න තියෙන්නේ. පේනවා ඇති. ක්ලික් කරලා මේ විදිහට හැම එකටම සුදු පාට තෝරනවා. මේක ගත්තට පස්සේ මොකුත් නැහැ වගේ පෙන්වන්න බය වෙන්න එපා. අපි ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ හදාගත්ත ඩිෆෝල්ට් පේජ් එක කියන්නේ අපි කලින් හදාගත්ත පේජ් එකේ කලර් එක මාරු කරනකොට ඔයාලට පේනවා මොකද්ද මම මේ කරපු දේ කියලා බෝඩර් එක නිකම්ම අපිට ගන්න පුළුවන්. මේ විදිහට සිලෙක්ට් කරලා ඉවරලා අපි පාට මාරු කරන්න විතරයි තියෙන්නේ. ඔයාලට පේනවා අර අපි කරගත්ත එක ලස්සනට වැටලා තියෙනවා. එතකොට මේක බෝඩර් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතනින් මම මේ විදිහට පාට තෝරලා ගන්නම්. අර මේ පාට හොඳයි. මොකද මම මේක හදන්න යන්නේ ප්‍රින්සස් ලගේ රූප තියෙන පාට කරන පොතක් හදන්න හදන්නේ. ඒක නිසා මේ කලර් එක තෝරලා ඔයාලට පේනවා මම එලමන්ට්ස් වලට ගිහිල්ලා අර වගේම ග්‍රැෆික් වලට පේනවා ඇති. එතනින්
ගොඩක් ෆ්‍රී ඒවත් තියෙනවා. ඊට අමතරව අපි පේඩ් කියන්නේ Canva Pro එක ගත්ත කට්ටියටත් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට Canva ගැන ඉගෙන ගන්න ආස නම් ෆ්‍රී එක වගේම පුළුවන් නම් පේඩ් version එකකුත් ගන්න. මොකද පේඩ් version එක හරහා ගොඩක් ඔප්ෂන් වලට හම්බ වෙන නිසා. හරි. අපි මෙන්න මේව සිලෙක්ට් කරගත්තේ අවශ්‍ය කරන ග්‍රැෆික් එක අරගෙන ඉවරලා මේ විදිහට සෙන්ටර් කරලා හදා ගන්න තියෙන්නේ. අපි අර කලින් හදාගත්ත බොක්ස් වලට මේ විදිහට තවත් එකක් ඇඩ් කරලා පෙන්නන්න. පේනවා ඇති ඔටෝමැටිකලි අර සෑහෙන්න මෙතන අපිට ලෝඩ් කරනවා එක එක විදිහට මේ ඔප්ෂන් එක හම්බෙන්නේ ඔයාලා පේඩ් ඇප් එක ගත්තොත් විතරයි. කියන්නේ පේඩ් version එක තියෙන කට්ටියට තමයි මේක තියෙන්නේ. මේක මම තරම් තියෙන এডুকেෂන් කියන පැක් එක. ඉතින් මෙතනදී এডুকেෂන් එක ගත්ත කියලා ගැටලුවක් නැහැ. අපිට Canva එකේ තියෙන ඒ ලයිබ්‍රරිස් ටිකේ තියෙන ග්‍රැෆික් බොහෝ දුරට ඇක්සස් කරන්න හම්බ වෙනවා. ඊළඟ පිටුවටත් මම තව ප්‍රින්සස් කෙනෙක් ඇඩ් කරගන්න. එතනින් මේ විදිහට අරගෙන එතනට මෙහෙම ගෙනල්ලා අපි අර කලින් හදාගත්ත විදිහට මෙන්න මේ විදිහට ලයින් කරගන්න තියෙන්නේ. හරි. යට පැත්තට වෙන්න දැන් ඒ ටික අවසానයි. මම උඩට වෙන්න දැන් මම මේක තවත් ඇඩ් කරගන්න ඕනේ. රූප කිහිපයක් මෙන්න මෙතනද අපි දානකොට අපිට අවශ්‍ය කරන ග්‍රැෆික් එක එහෙම නැත්නම් ඩිසයින් එක මේක සිලෙක්ට් කරලා මේ කැසල් එක දාගන්න. අපිට පේනවා ඇති මේ විදිහට අරගෙන අපි කලින් කරා වගේම හදාගන්න සයිස් එක. හදලා මෙතන තියෙන විශේෂත්වය තමයි අපි මේක කොලේ අනිත් පැත්තට නැමිලා එන හින්දා මෙන්න මේ අවශ්‍ය එක ක්ලික් කරලා 180ට මේ විදිහට රොටේට් කරගන්න. يعني 180ට මේක හරවන්න ඕනේ. මොකද එතකොට තමයි මේක අපි print out එක ගත්තට පස්සේ අපි හදාගන්න කොලේ අනුව ඒකේ හරි පැත්තට මේ ෆොටෝ එක print වෙලා එන්නේ. මේකත් මම ඔයාලට පෙන්නන්න කොහොමද කරන්නේ කියලා. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණය තෝරගන්න. තෝරලා ඉවරලා කොටුව මැදට පැරස් කරලා මෙන්න මේ විදිහට අරගෙන ඉවරලා මේක මෙයාට පේනවා ඇති ඔයාලට මෙන්න මේ අයිකන් එක උඩට ඇවිල්ලා රොටේට් කරන්න හරියටම 180ට 180ට ගත්තට පස්සේ ඉතුරු ටිකත් ඒ විදිහටම ඔයාලට ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතුරු දාන රූප දෙකටත් ඔයාලා මේ විදිහටම 180ට කරකලා මේ විදිහට පේජ් එක මේ පේනවා ඇති ඔය විදිහට බැලන්ස් කරගන්න විතරයි තියෙන්නේ. හරියටම ලෙවල් එක එනවා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ හැම මට්ටමකට හදන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි මෙයා අපේ බැලන්ස් එක හදනවා Canva එක හරහා. හරි. එහෙම තමයි මම දැන් ඩිසයින් කරපු පේනවා ඇති පේජ් එකේ ඇවිල්ලා තියෙන්නේ. මම මෙතන මේ හෝම් පේජ් එක කියන්නේ කවර් පිටුවේ මේ විදිහට මම ක්වික් හදලා පෙන්නන්න. ඔයාලට සයිඩ් එකෙන් පේනවා මම මොන වගේ ලෙටර්ස් දාන්නේ කොහොමද, ඒ වගේම පින්තූර ගන්නෙ කොහොමද කියන එක. දැන් මම මේක පාස්වෝර්ඩ් කරන්න මොකද නැත්තම් වීඩියෝ ගොඩක් වෙලා යන හින්දා මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විදිහට තම ඉක්මනින් අපිට අවශ්‍ය කරන ග්‍රැෆික් ටික තෝරලා ඉවරලා අපේ කවර් පේජ් එක මේ විදිහට හදාගන්න පුළුවන්. අපිට පේනවා හරිම ලේසි. මෙන්න මේ විදිහට තමයි අපි දැන් හදාගත්ත පිටුව ඔයාලට පේන්නේ. හරි. ඊළඟට කරන්න තියෙන්නේ අපි මේ හදාගත්ත එක සේව් කරගන්න ඕනේ. කියන්නේ මේක print out එකක් ගන්න අවශ්‍ය නිසා මේක සේව් කරගන්න බෑ අපි. හරි. මේක කරගන්න හරිම ලේසි. ඔයාලා අවශ්‍ය කරන විදිහේ ඩිසයින් එක හදලා මෙන්න මේ share කියන තැනට ගිහිල්ලා ඉතින් පේනවා download කියලා. මෙන්න මෙතනට ඇවිල්ලා අපිට අවශ්‍ය කරන ෆෝමැට් එකකට මේක ගන්න පුළුවන්. මම මෙතනට ඇවිල්ලා මේ විදිහට තෝරගන්නම් PDF මොඩ් එක. මොකද මට මේක print out එකක් ගන්න අවශ්‍ය නම් PDF එක විදිහට ගන්න එක මට ලේසි. එතනට ඇවිල්ලා මේ විදිහට තෝරලා ඉවරලා එතනින් අපිට පුළුවන් කලර් මොඩ් එක තෝරන්න ඒකලා ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. ඔයාලගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව තමයි මේක ටක් ගාලා ඩවුන්ලෝඩ් වෙන්නේ. මොකද මේක සර්වර් හරහා අපිට අපේ PC එකට සේව් කරන්න අහනවා. එතනට ඇවිල්ලා අවශ්‍ය ෆෝල්ඩර් එක තෝරලා මේ විදිහට සේව් කරගන්න. හරි අපි බලමු සේව් කරගත්ත ෆයිල් එක කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා මේ අපි හදාගත්ත පිටුව මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. සයිස් එක වැඩි කරලා බලන්න කිසිම ගැටලුවක් නැහැ. අපි තෝරගත්ත පින්තූර ටිකත් හොඳටම තියෙනවා. මෙන්න මේක තමයි ෆයිනල් අවුට්පුට් එක විදිහට එන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ අවුට්පුට් එක ඇවිල්ලා තියෙන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේක අපි print කරලා අරගෙන
කොහොමද මේක හරියට කොලේ නමා ගන්න ක්‍රමය ගැන මම කලින් හදපු එකක් තියෙනවා. මේ තියෙන්නේ අපි දැන් හදපු එක. එහා පැත්තේ මම ඔයාලට පෙන්නන්න මම කලින් හදාගෙන ඉවරලා print out එකක් ගත්ත කොලේ. මෙන්න මේක මම කලින් හදුවා. ඔයාලට මෙතන වෙනසක් පේනවා. මම කොටු දෙයක් හිස් කරලා තියෙනවා. ඒ කොටු දෙයක් හිස් කරේ මුල් පිටුවයි අවසාන පිටුවයි මට අවශ්‍ය නිසා මම අතෙන්දි කෙලින්ම මුල් පිටුව විතරයි එක කොටුවක් වෙන් කරේ. ඔයාලට අවසානටත් පිටුවක් අවශ්‍ය නම් මේ විදිහට දෙවෙනි කොටුවේ නම් ඔයාලට පේනවා. මම පළවෙනි කොටුව විතරයි මෙතන ගත්තේ මගේ කවර් පේජ් විදිහට. නමුත් මම මෙතනදී මේ විදිහට අරන් තියෙනවා. හරි. මේ තියෙන මම පින් කරගත්ත කොලේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට රූල් එකක් අරගෙන මේ ලයින් ටික හරියට නමා ගන්න තියෙන්නේ. මොකද මේක A3 කොලයකට මේක print කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රමාණය තමයි කට් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මම මැදින් හරියට නමලා ගත්තට පස්සේ මේ ආකාරයට එන්නේ. අර මම කලින් කිව්වා වගේ අපේ ෆොටෝ 360ට කරකවපු හින්දා තමයි අර විදිහට වෙනස් වෙලා එන්නේ. මෙන්න මේ මම පෙන්නපුවේ පොයින්ට් එක තමයි කට් කරගන්න ඕනේ බ්ලේඩ් එකකින්. මේ විදිහට කපලා ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති. ඒ හිඩස මෙන්න මේ විදිහට තියෙන්නේ. මේක එකලා හරියට ලයින් ටික ඔක්කොම නමා ගන්න. නමා ගත්තට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට එන්නේ. මේක එකලා නමලා ගත්තාම මේ විදිහට අපිට අවශ්‍ය කරන විදිහට පොත හැදිලා එනවා. මේකේ මැදට ඔයාලා ගම් ගාලා මේ කොළ ටික අලව ගන්න. මේක මේ වටේ අවුට්ලයින් එකේ තියෙන ටික කතරක් කරන් කපා ගන්න. මම මෙතනදී කපලා ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකේ කොහොමද මේක එන්නේ කියලා ඉවරලා. මේ විදිහට අවසානට ඔන්න ඔය විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් මේක හරිම පහසු වැඩක්. ඔයාලට පොඩි කට්ටිය ඉන්නවා නම් මේ විදිහට කලරින් බුක් එකක් හදලා දෙන්න කියලා මම කියනවා. හරි මෙතනින් මේ වීඩියෝ ඉවර කරලා තවත් වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම සුබ දවසක්.